යාළුවනේ මේ විශේෂයෙන්ම මේ බලධාරීන්ගේ ඇස්සැරෙන්න තමයි මම මේ වීඩියෝ එක ෂෙයා කරන්න හදන්නේ. අපි 2024 කුමාරි 7 වෙනි මාසේ හෝ 6 වෙනි මාසේ මගේ වයිෆ්ගේ පොඩි අසනීපයකට කොළඹ ජාතික හොස්පිටල් එකට යනවා. එතකොට අපිට HSG රිපෝට් එක ගන්න ඕන කියලා එතනින් ડોක්ටර් ඊලා දෙනවා. ඊට පස්සේ අපි මේ HSG එක කරන්න HSG ඒක HSG එක කරන්න අපි මේ ජාතික රෝහලේ මේ ඒ අදාළ කාමරේ යනකොට අපිට කියන්නේ මේක යන්ත්‍රය කැඩිලා හින්දා ඔයගොල්ලෝ තව සතියකින් විතර කෝල් එකක් දීලා බලන්න. එහෙම ඇවිල්ලා තමයි මේක කරගන්න වෙන්නේ. යන්ත්‍රේ මැෂින් එක හැදුවම එන්න කියලා. ඊට පස්සේ අපි කුමාරි ගෙදර යනවා. ගෙදර ගිහිල්ලා ඊට පස්සේ සතියකින් අරන් බලනවා. දවස් 2-3කින් ගිහලා ආයෙම තරම් බලනවා මේ යන්ත්‍රය කියලා කියලා. නැහැ. යන්ත්‍රේ මේ තාමත් මේ හදලා නැහැ කියලා තමයි කියන්නේ. ඊට පස්සේ ඔමෝම අපි මාසයකින් කතා කරනවා. ඊට පස්සේ කුමාරි ඊට මාස 2කට පස්සේ කතා කරනවා. ඔහොම දැන් කුමාරි මාස 3-4ක් 5ක් 6ක් තිස්සෙම ගන්නවා. ඒත් HSD යන්ත්‍රේ තාම කැඩලා. එතකොට මේ ළඟදිත් අන්තිමට මේ ළඟදී තරම් බැලුවා. එතකොටත් කැඩලා. එතකොට මම මේව තාම හදලා නැති කියලා ආපුවමත් මිස් කෙනෙක් කියන්නේ නෑ ඒක හදන පාටක් නෑ කියලා. ඉතින් මම මේ බලධාරීන්ගෙන් ඉල්ලන්නේ HSD ප්‍රයිවට් කරන්න ගියොත් ඒ සමන් ටෙස්ට් එකක් 25000 එක ප්‍රයිස් රජයේ මේ ප්‍රයිවට් හොස්පිටල් ගන්නවා. ඉතින් දැන් සාමාන්‍යයෙන් කාන්තාවන්ට කරන ඔය කාන්තාවන් සඳහා කරන ඔය විශේෂ පරීක්ෂණයන්නේ. එතකොට ඇයි මේ ජාතික රෝහල වෙලා දැන් අනේ සාමාන්‍ය අනිත් හොස්පිටල් වල මං හිතන විදියට නම් නැහැ. ප්‍රයිවට් හොස්පිටල් වල තමයි ඔය යන්ත්‍රය තියෙන්නේ. එතකොට දැන් ජාතික රෝහලේ ඕක ඔය යන්ත්‍රේ මැෂින් එක හදන්න බැරි නම් හදන මේ තාමත් හදාගන්න බැරි නම් ඉතින් මොකද්ද මේ බලධාරීන් මේකට ගන්න විසඳුම කියලා තමයි මට අහන්න තියෙන්නේ. ඉතින් අවුරුද්දක් තිස්සේ තාම හදලා නැහැ. ඒ කියන්නේ ඉතින් ඇයි මේ වගේ දේවල් මේ වගේ යුතු බලධාරීන් මේවා මේ බලන්නේ නැත්තේ? ඒක හැම වෙලෙම කැඩලා. ඒතකොට ඒගොල්ලෝ කිසිම උවමනාවක් නැතුව කතා කරන්නේ. නෑ යන්ත්‍රය කැඩලා. ඉතින් මේ මං ඉල්ලා සිටින්නේ මේ ජනාධිපති කෙනෙක් ඉන්නවලු ඉතින් අලුතින් පත් වෙලා තිනවා. එතකොට ඒගොල්ලෝ සෞඛ්‍ය මේ අලුතින් පත් වෙලා සෞඛ්‍ය ඇමති කෙනෙක් සෞඛ්‍ය මණ්ඩලයක්. ඒතකොට ඇයි ඒගොල්ලන් මේවා මේ ගැන හොයලා බලන්නේ නැත්තේ? පොඩ්ඩක් හොයලා බලලා මේකට නිසි විසඳුමක් ලබා දෙන්න කියලා තමයි මං ඉල්ලන්නේ. මං මේ අර කොළඹ හොස්පිටල් එකට කතා කරපු මොනවද වීඩියෝ මේ ඔඩියෝ ක්ලිප් එකකුත් තියෙනවා. මම ඒකත් පුළුවන් නම් මේ වීඩියෝත් එක දාන්න බලන්නම්. ඉතින් මම බලධාරීන් ඉල්ලන්නේ මේ මොකද දුප්පත් මිනිසෙකුට ප්‍රයිවට් ගිහිල්ලා ප්‍රයිවට් හොස්පිටල් එකට මේ වගේ HSG එකක් කරගන්න තරම් සල්ලි නැහැනේ. එතකොට ගොඩක් කාන්තාවෝ ඉන්නවා. සාමාන්‍යයෙන් ඈත පළාත්වල ඉන්න කාන්තාවෝ වෙනවා කොළඹ හොස්පිටල් එකට. ගොඩක් කාන්තාවෝ ගොඩක් අසන වෙච්ච කාන්තාවෝ වෙනවා. ඒතකොට ඒගොල්ලන්ට කොහොමත් මේ ගිහිල්ලා ප්‍රයිවට් හොස්පිටල් එකකින් කරන්නේ මේ ටෙස්ට් එක කරන්න බෑ. ඉතින් මම ඉල්ලන්නේ මේ ඇයි මේ යන්ත්‍රය හදාගන්න බැරි? ඉතින් ඔය වගේ දෙයක් හදාගන්න බැරි නම් ඉතින් වැඩක් නැහැනේ. මේක ජාතික රෝහල. ඒතකොට මම මේ වීඩියෝ එක බලන දෙනාගේ ඉල්ලන මේක ෂෙයා කරලා දෙන්න. ඒ වගේම බලදාරින් ඉල්ලන්නේ මේ කුමාරි හදලා අසරණ ජනතාවට අසරණ රෝගීන්ට පීඩ වෙන්න අනිවාර්යයෙන්ම මේ බලදාරින්ගේ ඇස් ඇරෙයි කියලා තමයි මම ඉල්ලන්නේ. එහෙනම් සුබ දවසක්. ආයිබෝවන් ශ්‍රී ලංකා ජාතික රෝහල. ඔබ වාට්ටු අංකය හෝ දිගු අංකය දන්නේ නම් එය අමතන්න. නැතහොත් දුරකථන ක්‍රියාකරු සහාය සඳහා One moment please while I transfer your call. Hello ministry. හෙලෝ මිස් මේ අපි අර LR රිවර්ස් එකකට ඇවිල්ලා ආවා කොළඹ හොස්පිටල් එකට. ඔව්. අපිට අර HSG මේ රිපෝට් මේක ගන්න කියලා කිව්වා. ඔව්. ඒකට අර ඒ දවස්වල මේකේ ඔගේ යන්ත්‍රේ මොකක් හරි තිබුණා. ඔව් මේ තාම නම් කැඩිලා ඒක හදන්න පාටක් නැහැ දැම්මම.
තාමත් කැඩලා තියෙන එක? ඔව් කැඩිලා තියෙන ඒ දවස්වල ඉඳන්ම. එහෙමද? ඔව්. ඒක තාම නෑ නේ හදපුවන් පස්සම මේක මේ වෙන්නේ කරන්න ඕනේ. ඔව්. හරි මිස් හරි ඕකේ. හරි.